ගර්භණී සමයේ රුධිර පීඩනය ජීවිත දෙකක් අනතුර හෙළන බව ඔබ දැන සිටියාද? ගර්භණී බව කියන්නේ කාන්තාවක ජීවිතයේ සුන්දරම හීනයක්. ඒත් ඒ හීනය බියකරු මතකයක් බවට පත්වෙන්න රුධිර පීඩනය හේතු වෙන්න පුළුවන්. අපි නොසලකා හරින කකුල් ඉදිවීම වැනි රෝග ලක්ෂණ මවගේත් දරුවාගේත් ජීවිත අවදානමකට ඇද දමන්න පුළුවන්. පූර්ව එක්ලැම්සියාව මෙය ආරම්භයයි. අදරුදර පීඩනය නිසා වකුගඩුවලට බලපෑම් ඇති වී මුත්‍රා සමඟ ප්‍රෝටීන් පිටවීම සිදුවේ. ඇඟ සහ මුහුණ ඉදිවීම තද හිසරදය මෙහි ලක්ෂණයි. එක්ලැම්සියාව මෙහිතා භයානකයි. රුධිර පීඩනය මොළයට බලපාන නිසා මවට වලිප්පු තත්ත්වය ඇතිවිය හැක. සිහිසුන්වීම හෝ කෝමා තත්ත්වයට පවා පත්විය හැකි. හෙල් රෝගී තත්ත්වය අක්මාවට හානිවීම සහ රුධිර සෛල බිඳ වැටීම නිසා අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවිය හැකි මාරාන්තික තත්ත්වයකි. මේ මවගේ වකුගඩු වක්‍රියවීම, අක්මාවට හානිවීම, පෙනීම දුර්වලවීම, වැදය මහ වෙන්වීම සහ මොළයේ නහර පිපිරී යාම සිදුවිය හැක. දරුවාට මවගේ රුධිර ගමනාගමනය අඩාල වන නිසා ලැබෙන ඔක්සිජන් සහ පෝෂණ අඩුවේ. එවිට දරුවාගේ වර්ධනය බාලවීම නොමේරූ දරු උපත් හෝ මළදරු උපත් සිදුවිය හැක. ප්‍රතිකාර සහ කළ යුතු දේ. වෛද්‍යවරුන් විසින් මවගේ තත්ත්වය අනුව ඖෂධ ලබා දෙනු ඇත. නමුත් ඒ සමගම ඔබ අනුගමනය කළ යුතු විශේෂ උපදෙස් තිබේ. ලුණු පාලනය, අච්චාරු, ටීන් කළ ආහාර, සකසන ලද ආහාර ගැනීම නවත්වන්න. ලුණු යනු රුධිර පීඩනයේ මිතුරකි. වෛද්‍ය සායන මඟ නොහරින්න. රුධිර පීඩනය, මුත්‍ර පරීක්ෂණ සහ ස්කෑන් පරීක්ෂණ නියමිත දිනටම සිදු කරන්න. විවේකය. වෛද්‍යවරයා විවේක ගන්නා ලෙස උපදෙස් දුන්නේ නම් එය අකුරටම පිළිපදින්න. මේ පුංචි දේවල් ටික ගෙදර අයට. ඇයව රැක ගැනීම ඔබේ වගකීමයි. අතිරුධිර පීඩනය ඇති ගර්භණී මවක් නිවසේ සිටී නම් සැමියා ඇතුළු පවුලේ අය මේ ගැන අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න. ගෙදර ප්‍රශ්න අඩදම්බර ඇයගේ ඔලුවට දාන්න එපා. ආතතිය කියන්නේ ප්‍රෙෂර් වැඩි කරන ප්‍රධාන හේතුව. ඇයව සතුටින් තියන්න. වෙනද ඇය කළ ඉවුම් පිහුම් රෙදි සේදීම පවුලේ අය බෙදාගෙන කරන්න. ඇය ගත යුත්තේ විවේකයයි. හිස රිදෙනවා, ඇස් බොඳ වෙලා වගේ පපුව රිදෙනවා යයි කිව්වොත් වහාම ඇයව රෝහලට රැගෙන යන්න. ගර්භණී සමයේ අදිරුතර පීඩනය බිය යුතු දෙයක් නොව පාලනය කළ යුතු දෙයකි. නිසි ප්‍රතිකාර සහ ආදරණීය රැකවරණය තුළින් නිරෝගී දරු උපතක් සිදු කළ හැකි.